Can අපිට උගන්නපු ස්ටෙප්ස් නෙමෙයි අපි කරන්නේ but it's going to be a fun. අපේ කොරියෝග්‍රාෆර් කියලා තියෙනවා නිකන් ලාවට පොඩ්ඩක් හැරලා පෙන්නන්න කියලා පිට සනත් ගුණතිලක මහත්මයාට පොඩි ට්‍රිබියුට් එකක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔයා කියන දවසක් තමයි ඉතින්. කොන්සර්ට් එක ඇතුළේ තියෙන හොඳම ඇක්ට් එක අපේ එක කියලා තමයි අපි විශ්වාස කරන්නේ. Hi කොහොමද කාවිංග පෙරේරා? හොඳින් ඉන්නවනේ ලුෂි. හොඳයි. මේ මොකද මේ? මයිකල් ජැක්සන් වගේද? මයිකල් ජැක්සන් නෙමෙයි අතරම මේ අද දවසේ මේ සුවිශේෂී වැඩක් ඉතින් ටෙලිතරු රැයක් ඉතින් සාමාන්‍යයෙන් ලුෂි මේක දකින්න හම්බෙන්නේ අවුරුද්දේ අන්තිමනේ. ඉතින් අපි පරණ අවුරුද්දේ හිතුවා අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ව පිනවන්න ඕනේ කියලා. ඉතින් අද දවසේ මම ගයාන් වික්‍රමතිලක අයියා, ධනංජය සිරිවර්ධන අයියා සහ විශ්ව කොඩිකාර අපි අපේ රටේ ප්‍රවීණ අග්‍රගණ්‍ය කලාකරුවෙක් වන සනත් ගුණතිලක මහත්මයාට පොඩි ට්‍රිබියුට් එකක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. This is going to be a very fun. ඒ කියන්නේ අපිට උගන්නපු ස්ටෙප්ස් නෙමෙයි අපි කරන්නේ but it's going to be a fun. මම දන්නවා මම විශ්වයක මේ කතා කරාම කිව්වා ඔය හතර දෙනා තමයි ඉන්නේ කියලා. ඕකේ. ඉතින් ඒක ඉතින් බ්ලාස්ට් එකක්නේ කොහමද? බ්ලාස්ට් එකක් කියන්නේ මම හිතන්නේ මේ කොන්සෙප්ට් එකේ මේ කොන්සර්ට් එක ඇතුළේ තියෙන හොඳම ඇක්ට් එක අපේ එක කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඉතින් මම හිතන්නේ ඒකට ප්‍රතිචාර හම්බ වෙයි කියලා. ඒක කොහොමද? පොඩ්ඩක් හැරිලා නිකන් කැරකිලා ඒ වගේ එකක් දෙන්න බලන්න. අපේ කොරියෝග්‍රාෆර් කියලා තියෙනවා නිකන් ලාවට පොඩ්ඩක් හැරලා පෙන්නන්න කියලා පිට. වැඩි ගොඩක් තාම කන්ෆියුස් ඉතින් ස්ටෙප්ස් ටික ඔළුවේ තියාගෙන ඉන්න ලස්සන වැඩක් වෙයි ඉතින් ලංකාවේ ආදරය කරන එක ජෙන් එක හිටපු කට්ටියයි සහ අපේ සීනියර් ආටිස්ට්ලා එකතු මික්ස් වෙච්ච වැඩක් ඉතින් හොඳයි. හොඳයි ලියා ගෝල්ඩ් ටෙලිතරු රැයක් එක්ක කාවින්ගත් එකතු වෙලා ඉන්නවා කාවි. ඇයි ඉතින් මේ ගයන් කොල්ලෝ 4 දෙනෙක් ගත්තත් කෙල්ලෙක් ඇයි දැම්මේ නැත්තේ ඔය 4 දෙනාට? නෑ ඇත්තටම අපි හිතුවා දැන් ලෝක කාන්තා දිනය ගත්තත් ගායන පාර්ශ්වයට අපි එක දවසක් දීලා තියෙන ඉතුරු දවස් 364ම අපි අරගෙන තියෙනවා. ඉතින් නෑ මේ නෙමෙයි. නෑ ඒක ට්‍රිබියුට් එකක් ඇත්තටම ට්‍රිබියුට් එකක් සහ ඉතින් ඇත්තටම හරි සතුටුයි නිලුෂි මොකද එකක් සනත් ගුණතිලක මහත්මයාගේ ගීතවලට කියන්නේ එහෙම ආසාවක් මටත් තිබුණා. දැන් අපි මේ ඩ්‍රෙසිං රූම් එකේ කතා වුණේ ගයාන් අයියා මම විශ්ව සාරංග අයියා අපි එහෙම අපිට එකක් හම්බෙනවා කියන්නේ ඒක ලොකු ප්‍රවුඩ් එකක්. ඉතින් හරි සතුටුයි. ඉතින් එහෙම තමයි ඉතින් හරි සතුටින් ඉන්නේ වැඩේ මොකද කාලයකට පස්සේ කට්ටිය එකට සෙට් වෙනවනේ මෙහෙම හරි හම්බෙන එක ලොකු දෙයක් ඉතින්. මේගොල්ලන් ඉතින් එකට එකතු වුණාම දන්නවනේ ෆුල් බ්ලාස්ට් එකක්. ඉතින් එකතු වෙලා ඉන්න මේක බලා ගන්න පුළුවන් කවද්ද කාවි? මේක කියන්නේ ටෙලිතරු රැයක්. මේක කිව්වම වෙනේවා හිතෙන්න පුළුවන්. රයිට්. මේ ප්‍රසංගය බලා ගන්න පුළුවන්. දැන් මොකද දැන් මෙයාට මයික් එක දුන්නාම ඉතින් මගේ කාර්යය කරනවා. කාලයක් ඉතින් මගේ කෝ-හෝස්ට්නේ. හරියනවා ඔයාම කියන්නේ. ඔව් අපි කාලයක් එකට වැඩ කරා. ඊට පස්සේ සෑහෙන කාලෙකින් අපි හම්බුනේ නේ. ඇත්තටම ගොඩක් සතුටුයි ආපහු නිලුෂි මෙහෙම ඉන්නවා දකින්න එක හම්බෙච්ච එක ගැන. ආරාධනා කරනවා ලියා ගෝල්ඩ් ටෙලිතරු රැයක් 2025 අප්‍රේල් මාසේ 13 වෙනිදා රෑ 9 වෙනකොට එන ස්වර්ණවාහිනිය බලන්න. මෙයාත් ලස්සනට ඉන්නවා අපිත් ලස්සනට ඉන්නවා සහ උංගලෝ ආදරය කරන ලංකාවේ කලාකරුවෝ ලස්සනට ඇවිල්ලා ඉන්නවා. එන්න කියලා ආරාධනා කරනවා 13 රෑ 9ට කොහෙවත් යන්න එපා. ගෙදර ඉඳන් ටෙලිතරු රැයක් බලන්න. ඕකේ එහෙනම් අපි හම්බ වෙමු එදාට. එදාට හම්බ වෙමු. කවද්ද? ඔයා කියන දවසක් තමයි ඉතින්. හරියටම කාවි ඔයා නටලෙන්. හරි අපි නටලෙන්. see you bye love you. bye. ෆිල්ටර්ස් වලින් නැති ගෝල්ඩ් ලුක් එකකට නම් ලියා ගෝල්ඩ්